ඉන්දරත් එක hina වෙන්නේ ලස්සන. කොහොම ළඟ එනවා. හරිද? හරි කොහොමද? දැන් කවද? ලැජ්ජයිද? කොහොමද ඉතින් ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අදත් මම ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. ඔයගොල්ලෝ දැනටම දකින්න ඇතිනේ. මේක ඉතින් මගේ තිබුණ ලස්සනම දවසක්. වෙඩින් එකට කලින් මගේ තිබුණ බ්‍රයිඩ් ටු බී පාටි එක තමයි අද මම මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. Birthday to you. Happy birthday dear Shalini. Happy birthday. ආඩෝ තව එකක් ගේන්න තිබේ මචං. මට වෙච්චි වෙන්නේ. මෙතන වෙච්ච එකයි අතන වෙච්ච එකයි. මම කියන්නේ ලොක්කේ කරලා ලොක්කේ ගෑරින්නේ. ළඟට ගිහින් ඇතුළට එන්න බලන්න. මේ ඇතුළේ නෑ. බලන්නකො ඉතින් ලස්සන එදායි තරම්ම ලස්සනයි. එදාම තමයි මගේ බර්ත්ඩේ එකක් තිබුණේ. මගේ හස්බන්ඩ් ඕනි වෙලා තිබුණේ මගේ බර්ත්ඩේ එක දවසම බ්‍රයිඩ් ටු බී එක කරන්න. ඉතින් එයායේ මගේ බර්ත්ඩේ එකයි බ්‍රයිඩ් ටු බී පාටි එකයි හරි ලස්සනට ප්ලෑන් කරලා තිබුණා. මේ වගේ දවසක හිතන්නේවත් නැති දෙයක් වුණාම පුදුම වෙන එක අහන දෙයක් නෙවෙයිනේ. බෝලා ඉතින් මේ වගේ දෙයක් ප්ලෑන් කරන්නේ මගේ සතුට එයාට ගොඩාක් වැදගත් නිසානේ. මගේ ළඟම යාළුවෝ කිහිප දෙනෙකුයි බෝලගේ ළඟම යාළුවෝ කිහිප දෙනෙකුයි එකතු කරගෙන තමයි මේ වැඩේ ප්ලෑන් කරලා තිබුණේ. ඉතින් මේ ඉන්නේ මගේ ඉස්කෝලේ කාලේ යාළුවෝ දෙන්නෙක්. ඉතින් හරිම සතුටුයි මට ඒ දෙන්නවත් ඒ වෙලාවේදී එකතු කරගන්න ලැබුණ එක. එදා දවස පුදුම ලස්සනට බෝලා ප්ලෑන් කරලා තිබුණා. බෝලගේ ගෙදරමයි මේ පාටි එක තිබුණේ. ඉතින් ලස්සන මතකයක් එදා. මං ඉතින් මේ වීඩියෝ එකට අපේ වොයිස් එකක් ටිකක් එකතු කරලා තියෙන්නේ. අපි කතා කරේ මොනවාද? අපි hina වුණේ මොනවාටද? ඒවා ඉතින් ඕගොල්ලෝ තහන්න ආසෙදිනේ. ඉතින් බලන්නකෝ ඇයි අපි මේ hina වෙන්නේ මෙච්චර කියලා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ බෝලගේ ෆොටෝස් ගන්න වෙලාව. ඒ ෆොටෝස් ටික ඉතින් ඉස්සරහට වැදගත් වෙනවනේ. ඒ හින්දා අපි වෙලාව අරගෙන ඒ ෆොටෝ ටික ගත්තා. කොල්ලෝ නැති කෙල්ලක් ඉන්නවා. වයිඩේ. කො මේ වගේ හරි. දැන් පොඩ්ඩක් දෙනවා බලන්න. Yes. Alright. හොඳට hinaයි. Right. මේ ඉන්නේ බෝලගේ අම්මයි අප්පච්චි. පේනවනේ අම්මගේ මගේ කිචිබිචිය අද ඊයක ඉඳන් පටන් ගත්ත එකක් නෙමෙයි. ඒක දැන් කාලෙක ඉඳන් තියෙන එකක්. මේ ඉන්නේ ඉතින් අපි දෙන්නගේ හොඳම යාළුවෝ දෙන්නෙක්. මේ මගේ එහා පැත්තේ ඉන්න නංගි තමයි මට මේ දවසට ලස්සන කේක් එකක් හදලා ගෙනත් දුන්නේ. ඉතින් නංගිට මම මේ වෙලාවේදී ඒ කේක් එකට thank you කියනවා. මේ ඉන්නේ මගේ ඉස්කෝලේ කාලේ මට හිටපු හොඳම යාළුවෝ දෙන්නා. ඒ කියන්නේ ඉතින් බෝලත් මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් තමයි. ඒ කතාව මම පස්සේ කියන්නම්කෝ. බෝලගේ අයියයි අක්කයි එක්ක ෆොටෝ ගත්තා.
හැබැයි බලන්නකෝ අපි බෝලත් එක්ක ෆොටෝ ගන්න එක නම් ලේසි නෑ. අවුලේ කට්ටියම එකතු කරගෙන අපි ලස්සන ෆැමිලි ෆොටෝ එකකුත් එදා දවසේ ගන්න අමතක කළේ නෑ. හරි. අපි දෙන්නගේ සෙල්ෆියක් නැතුව වැඩක් තියනවාද අනේ? ඔන්න ඉතින් ඒකකුත් ගත්තා. දැන් ඉතින් කේක් කපන්නයි ලෑස්ති වෙන්නේ. ගින්දරත් එක hina වෙන්න ලස්සන. ඉතින් ඔයාලා බලනවා ඇතිනේ ඇයි මගේ ගෙදර ආයේ මේකට සහභාගී වුණේ නැත්තේ කියලා. ඉතින් එදා දවසේදී මගේ ගෙදර අම්මා අප්පච්චි නංගි මල්ලිලා දෙන්න මේ හැමෝම කට්ටිය එකතු වෙලා මේ ටිකක් දුර ගමනක් ප්ලෑන් කරලා තිබුණේ. ඒක මීට කලින් ටික කාලයකට කලින් ඉඳන් ප්ලෑන් කරගෙන තිබුණු ගමනක්. ඒක එදාට යන්නම ඕනි කමක් වුණු නිසා මේ පාටි එකට සහභාගී වෙන්න පුළුවන් කමක් වුණේ නැහැ. ඉතින් ඇත්තටම ඒගොල්ලෝම ගොඩාක් මතක් වුණා මේ දවසේදී. අම්මලා ඒ ගියෙත් අපේ වෙඩින් එකේම වැඩකට තමයි. හරි. කේක් එක මේ අයින් බලලා දෙන්නලා කවන්න ගියා. හරි කොහොමද? දැන් කවන්න. ලැජ්ජයිද? Right. Next. Oh, देखा बॉस करेगी. नहीं आ रहा है. आंटी को सेट करने का. हाँ. आगे पूर्ण नहीं था. Cover नहीं. Cover. Right. Next. Right. Next. Jangan ganda berin pertama dah. Okay. මේ ඉතින් නංගි හදපු කේක් එක නංගිම රස බලන වෙලාව. ඒ කේක් එක ඇත්තටම හරිම රහයි. ඉතින් ලස්සන හරිම රස කේක් එකක් මට හදලා දුන්නට ආයෙමත් ඔයාට thank you. ඉතින් ඔය විදිහට කට්ටියටම කේක් කවලා ආයෙමත් මගේ තනි ෆොටෝ ටිකක් ගන්න වෙලාව තමයි මේ. පේනවනේ මගේ දුවලත් එක්ක මේ කරගන්න එක නම් ලේසි නෑ. එයා කියන කතා ඔක්කොම වැඩ ටික නවත්තලා අහගෙන ඉන්න හිතෙනවා. හරිම ලස්සන ආදරණීය මතක ගොන්නක් එක්ක ගෙවුණු ලස්සන දවසක් මේ ඉවර වුණේ. ඉතින් මගේ මේ ආදරණීය වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඉදිරියේදීත් මම අරන් එන වීඩියෝත් එක්ක රැඳිලා ඉඳී කියලා මං හිතනවා. ඉතින් එතකම් මම ගිහින් එන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. එතකම් සතුටින් හරිස්සමින් ඉන්න.